සියලුම දෙනාට සුබ දවසක්. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඉන්නේ මගේ බොන්සායි එකතුවේ තියෙන පුහුණු කරමින් පවතින ඇහැටු ගහක්. ඉතින් වීඩියෝ එකෙන් අද මම ඔයාලට පෙන්නනවා වර්ධනය වෙලා තියෙන මේ ගහ නිවැරදිව කප්පාදු කරලා වයර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් බොන්සායි විෂයට කැමති කෙනෙක්, කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, ඒ වගේම සියලුම දෙනාට මම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක සම්පූර්ණයෙන්ම එකතු වෙලා ඉන්න. මම මුලින්ම ගහේ පහළ ඉඳන් වර්ධනය වෙලා තියෙන අතුවල පහළම කොළ ටික තමයි ඉස්සෙල්ලාම අයින් කරගන්නේ. මොකද එතකොට පහසුයි ඔයාලට පහළ කොටස හරියට බලා ගන්න පුළුවන්. මම මේ ට්‍රේනින් කරන ගහ ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ගහ ඇත්තටම කොන්ක්‍රීට් කණුවක් මත තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ගල වටේට මුල් ගිහිල්ලා අපි ඒකට කියනවා root over rock ක්‍රමයට තමයි මේ ගහ පුහුණු කරන්නේ. ඒක නිසයි මේ ගහට උඩිනුත් ආවරණය කරලා පස් දාලා වහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම කොළ ටික කපලා අයින් කරගන්නවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ උඩ කොටස මම දැන් අයින් කරනවා. ඇත්තටම මටත් බලන්න ඕනේ මේක දැන් කලින් අවස්ථාවේ මේ උඩ ආවරණය කරේ මාස 7-8කට කලින්. ඒක නිසා මම මේ උඩ පොලිතින් ආවරණය ඉවත් කරලා ඔයාලටත් බලා ගන්න පුළුවන් ගල වටේට මුල් ඉදීම ආරම්භ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් බලන්න පස් මිශ්‍රණයේ ඊටමත් සැහැල්ලුයි කරදහයිය එකතු කරපු මිශ්‍රණයක් තමයි මම යොදාගෙන තිබුණේ. ඉස්සෙල්ලා මේ වගේ මම ওই පස් ටික අයින් කරපුවාම බලන්න කඳේ තියෙන මුල් ටික අර පහත ඒ කියන්නේ ගලට උඩින් තියෙන කොටසේ මුල් වර්ධනය වෙලා ගල වටේට එතෙන්ද පටන් ගන්න තියෙනවා. පේනව නේද? කෙඳි මුල් ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ලොකු මුල් දෙක තුනකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ තව දුරටත් මේක මේ විදිහටම ඉස්සරහටත් පුහුණු කරන්න ඕනේ. ඉතින් ඊළඟට අපි දැන් ප්‍රධාන අතු ටික කප්පාදු කරනවා. මෙතන වලට බලන්න පුළුවන් මේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් පහළ මේ නිර්මාණය මම දැන් උඩ අතු ඉතාමත් වේගෙන් වර්ධනය වෙලා තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් හිරුවෙලියට ගහක් වර්ධනය වෙනකොට ඉහළටම තමයි වර්ධනය වෙන්න බලන්නේ. ඒ දෙයම තමයි මෙතනත් වෙලා තියෙන්නේ. නැත්තම් මේ උඩ අතු වලටත් වඩා වයසයි මේ පහත් තියෙන පොඩි අතු. ඉතින් ඒක ස්වභාවික සිද්ධියක්. අපි ඒක තමයි ඉතින් මේ ට්‍රේනින් කර නිර්මාණයකට එකතු කරන්නේ මේ ගහ අපිට අවශ්‍ය විදිහට. ඉතින් මේ විදිහට අනවශ්‍ය අතු කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මේ ප්‍රධානම කොටස ප්‍රධානම අතු දෙක තරමක් විශාල ඇලුමිනියම් වයර් එකක් ආධාරයෙන් වයර් කරගෙන අපි අවශ්‍ය හැඩයට නවා ගැනීමක් තමයි කරන්නේ. වයර් කරනකොට අනිවාර්යයෙන්ම මේ වගේ අංශක ගානක් කියන්නේ මේ වගේ කෝණයකට තමයි වයර් කිරීම කරන්න ඕනේ. එතකොට අතුවට ලොකු හානියක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය හැඩයට නවා ගැනීමත් ඉතාමත් පහසුයි. මම අර හැමදාමත් කියනවා වගේ ඇලුමිනියම් වයර් ඇත්තටම හොඳයි. අතු දිරා යාමක්, කම්බි වලට මොලකඩ කෑමක් නැති නිසා කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඇලුමිනියම් වයර්ම පාවිච්චි කරනවා නම් වඩාත්ම සුදුසුයි. ඉතින් මේ විදිහට අනවශ්‍ය කුඩා අතුත් කපලා අයින් කරගන්නවා. මේ උඩ අතට තවත් ශක්තිය මදි එක කම්බියකින් නැවෙන්නේ. ඒක නිසා මම තවත් කම්බියක් ආධාර කරගෙන තමයි උඩම ලොකු අත නවා ගැනීම කරන්නේ. ඊට පස්සේ වයර් කිරීමේ දෙවෙනි අවස්ථාව පුංචි අතු වලට ලොකු කම්බියක් අවශ්‍ය නැහැ. ඒක නිසා තුනීම ඇලුමිනියම් කම්බි තමයි මම යොදාගන්නේ. මේ විදිහට වයර් කරලා අපිට අවශ්‍ය හැඩයට අතු ඉතාමත්
අලංකාර විදිහට නම්‍යශීලී විදිහට නවා ගැනීම කරගන්න ඉතාමත්ම පහසුයි. ඔයාලට ඒක දකින්න පුළුවන්. උඩ මත දෙකක් තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. ඒක නිසා මම මේ විදිහට උඩ දෙක නමාගෙන ඊට පොඩ්ඩක් පහතින් තියෙන අනිත් පැත්ත කපලා අයින් කරනවා. ඊට පස්සේ පහළ කොටසෙත් පුංචි අතු ටික මේ වගේම කුඩා ඇලුමිනියම් කම්බි ආධාරයෙන් වයර් කරලා අවශ්‍ය හැඩයට නවා ගැනීම තමයි සිද්ධ කරන්නේ. දැන් වයර් කිරීම කරලා සම්පූර්ණයෙන්ම අවසానයි. ඒත් එක මම මෙතන භාගයට කපු අත්තක් තියෙනවා. ඒකත් සම්පූර්ණයෙන් කපලා අයින් කරනවා. දැන් ප්‍රධාන මතු උඩට එකක් ඊයට ප්‍රධානත්වකුත් එක තමයි බෙදලා ගිහින් තියෙන්නේ. දැන් විශේෂම දෙයක් මෙතන මම මේ කරන්නේ මේ වර්ධනය වෙලා තියෙන කෙඳි මුල් ටික ගල වටේට එතිලා තමයි ඉදිරියට වර්ධනය වෙන්න ඕනේ. ඒක නිසා ඒකට පහසුවක් වෙන්න මේ කෙඳි මුල් ටික ගලට හේතු වෙන්නත් එක්ක ට්වයින් නූලකින් මම වෙලා ගැනීමක් තමයි මේ කරන්නේ. එතකොට මේ මුල් ටික ගල වටේට එතීගෙන තමයි පහළට වර්ධනය වෙන්නේ. ඊට පස්සේ මම මෙතන නම් මේ තිබිච්ච පොලිතින් එක තමයි පාවිච්චි කරන්නේ. තවදුරටත් ඉදිරියට ඒ කියන්නේ උඩ කොටස ආවරණය වෙන්න ඕන නිසා පස්වලින් පොලිතින් එක මේ විදිහට රඳවලා මෙන්න මේ විදිහට නූලකින් ගැට ගහලා පස් මිශ්‍රණය නම් වෙනසක් කරන්නේ නැහැ මම. මේ ඉස්සලා අයින් කරපු පස් ටිකම මොකද ඒක තා පෝෂණීය ගුණ හොඳටම තියෙනවා. ඒ පස් ටිකම තමයි ආපහු සැරයක් උඩට දාගන්න පාවිච්චි කරන්නේ. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට අපි අවසන් කරනවා. නිවැරදිව ට්‍රේනින් කරන ගහ අනවශ්‍ය තු කපලා අයින් කරලා හරියට වයර් කරලා නමාගෙන අපිට අවශ්‍ය හැඩයට පුරුදු කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම මේ කරපු වීඩියෝ එකෙන් කාටම හරි කෙනෙක්ට ප්‍රයෝජනයක් වටිනාකමක් දෙවුණා නම් ඇත්තටම හදවතින් සතුටුයි. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ඔයාලා හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.